හොඳයි දැන් මේ දැන් කතා කරන්න ඕන විශේෂයෙන්ම දැන් අපි ඔය ජනාධිපතිවරණ දෙහිම උතුරු නැගෙනහිර පැත්තේම හොඳ ටිකක් තිබුණනේ මාලිමාවට. එතකොට සුදායි දැන් මට මේ මතක් වෙන්නේ මේක කතාව. දිනනවා නම් දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න. මතකනේ ජනාධිපතිතුමා කතා ලොවෙත් නැති වුණාද? මම අහන්නේ. ඒ කියන්නේ ලොවෙත් නැති වෙන්න දින්නද කියලා මම මේ අහන්නේ. ලොවෙත් නැති වෙන්න දින්නේ නැහැ. දින්නේ නැහැ. ඒක තමයි මේ ඒ කියන්නේ සමහර තැන් වල ඒකේ ලොවෙත් නැති වෙන්න හේතුත් තියෙනවා. හේතු තියෙනවා. නොදිනන්න ලොවෙත් නැති වෙන්න හේතුත් තියෙනවා. පෙලක් අය අඬනවා තමන්ගේ පෝස්ට් ආපහු මැක්කේ පෝස්ට් තරංග ගහනවා කියලා අඬනවා. නේද? මේ විපක්ෂය මොකක් වේද සුදායි? විපක්ෂය එකතු වේද මොකද්ද නිකන් හිතන විදියට? දැන් සජිත් මම කියවලා තියෙන සජිත් මටත් කියලා තියෙන දේවලුත් එක්ක මම නම් කවදාකත් එක්සත් ජාතික පක්ෂ රනිල් එක්ක නම් එක්ක අහුවෙන්නේ නැහැ. එකතු වුණොත් ලොක්කා ඔයා ගිහලා මුහුද පයින්න කිව්වා. අන්න මට කොහොම මුහුද පැනපන් කියලා. ඉතින් දැන් අනිත් අයත් එකතු කරලා මම දන්නේ නැහැ. UMP හැබැයි එකතු වෙන දෙයක් තියනද? ආසන එකයි නේ හොයාගන්නත් නැහැ. ඔව් ඉතින් එහෙම එක බලනවා ඔයාගේ ක්‍රියාකලාපේ කොහොමද කියලා ඔයා කියපුවා හරියටම හරිද කියලා බලනවා. මම හිතන්නේ සමායන බාධා කරාට මම හිතන්නේ අර මේ පහුගිය දවස්වල අපි කිව්ව කතාව හරි. ගමට අලියා එනවා කියලා කිව්වනේ. ඒගොල්ලොම ලොකු පෝස්ටර් ගැහුවේ රට පුරා මම හිතන්නේ මිනිස්සු එකට හරියටම තීරණය ගත්තා ගමට අලියනවනම් මොකද අලිය ලෙව්වා විදුලි වැටක් ගෙවුවා අලිය ලෙව්වා අලියට ඇතුළේ වෙන්න හම්බුන්නේ නැහැ